Just stand to the side. I want to stand side first. No, he's got to be in the front. Just turn. Yeah, I just want to stand side to side. Now wait. Proceed to arraignment. කෘතිම බුද්ධියක් එහෙමත් නැත්නම් AI එකක් යොදාගෙන තමන්ගේ පවුලේ අයව ඝාතනය කරන්න සැලසුම් හැදුවොත් ඒක හරියට හොලිවුඩ් චිත්‍රපටයක අඳුරු කතාවක් වගේ නේද? හැබැයි මේක චිත්‍රපටියක් නෙමෙයි. මීට දින කිහිපයකට කලින් ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයෙන් වාර්තා වුණේ මුළු ලෝකයේම අවධානය දිනාගත්ත AI තාක්ෂණයේ අඳුරුම පැතිකඩක් පෙන්වන බිහිසුණු ඛේදවාචකයක්. අවුරුදු 17ක තරුණයෙක් තමන්ගේ අඳුරු ෆැන්ටසි එකක් ඇත්තක් කරගන්න ChatGPT භාවිතා කළේ කොහොමද? අදයි බලන්න යන්නේ ඒ බිහිසුණු අභිරහසය. බොස්ටන් නුවරට කිට්ටුවෙන් තියෙන ඇක්ටන් කියන්නේ ඉතාම සාමකාමී සුඛෝපභෝගී නගරයක්. මේ නගරේ ජීවත් වුණු 45 හැවිරිදි සූදා වෙන්කේටන් සහ ඇගේ 17 හැවිරිදි පුතා සිද්ධාර්ථ්ගේ හදිසි මරණය මේ මුළු නගරයම කම්පනයට පත් කළා. හැබැයි මේ කතාවේ භයානක කොටස තියෙන්නේ මේ අපරාධය කළේ කවුද කියන කෙනා ඇතුළේ. ඒ වෙන කවුරුත් නෙමෙයි මේ පවුලේම වැඩිමහල් පුතා වන අර්ජුන් අරවින්ද. මේ සිදුවීමට බොහෝ කාලයක ඉඳන්ම අර්ජුන්ගේ හැසිරීමේ අමුතු වෙනස්කම් පවුලේ අය දැකලා තිබුණා. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල ඔහු සැරිසරු අඳුරු දේවල් නිසා පවුලේ අය කොච්චර බය වෙලා හිටියද කියනවා නම් ගෙදර තිබ්බු පිහිපවා ඔහුට ගන්න බැරි විදියට හංගලා තියන්න ඔවුන්ට සිද්ධ වෙලා තිබුණා. පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණු ලොකුම අභිරහස උනේ අර්ජුන්ගේ ලැප්ටොප් එක. සිදුවීම වෙන්න පැය කිහිපයකට කලින් ඔහු ChatGPT එකට ගිහින් ඉතාමත් අසාමාන්‍ය දේවල් සර්ච් කරලා තිබුණා. ඔහු AI එකෙන් අහලා තිබුණේ තමන්ගේ පවුලේ අයව මරණයට පත් කරන ෆැන්ටසි කතා හෝ න්‍යායාත්මක අදහස් ගැනයි. ඔහු එඩ්රියන් කියලා මනක්කල්පිත චරිතයක් මවාගෙන මෙන්න මෙහෙම දේවල් ChatGPT එකෙන් අහලා තිබුණා. එඩ්රියන්ට එයාගේ අම්මව පහළ තට්ටුවට එක්කන් යන්න ඕනි නම් පාවිච්චි කරන්න පුළුවන් හොඳම බොරුව මොකද්ද? ඒ වගේම අම්මගේ ෆෝන් එක එයාගේ අතට ගන්න කියන්න පුළුවන් හොඳම හේතුව මොකද්ද? මිඩ්සෙක්ස් ප්‍රාන්තයේ දිස්ත්‍රික් නීතිඥ මේරියන් රයන් මාධ්‍යට කිව්වේ මේ තරුණයා AI එකක් එක්ක එකතු වෙලා ගොතික් නවකතාවක් වගේ තමන්ගේ පවුල විනාශ කරන විදියට පියවරෙන් පියවර සැලසුම් කරලා තිබුණු බවයි. අඟහරුවාදා හවස 4ට විතර අර්ජුන්ගේ නිවසට එනවා ඔහුගේ ටියුෂන් ගුරුවරයා. හැබැයි කොච්චර කතා කළත් ගෙදරින් නම් කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ ගැන සැක හිතිලා රැකියාවට ගිහින් හිටපු ඔහුගේ පියාට දැනුම් දීලා පොලිසියටත් කතා කළාට පස්සේ හවස 6:37ට විතර පොලිසිය මේ නිවසට ඇතුළු වෙනවා. නිවසේ පළමු මහලේ අර්ජුන්ගේ 14 හැවිරිදි මල්ලි සිද්ධාර්ථ්ගේ සිරුරත් පහළ මහලේ ඔවුන්ගේ මවගේ සිරුරත් පොලිසියට හමු වෙනවා. මෙතනදී පොලිසිය මවිතයට පත් කළපු දේ තමයි අපරාධය සඳහා භාවිතා කරලා තිබුණු ආයුධ. එතන තිබුණා තැඹිලි පාට මිටක් තියෙන නැවුණු පිහියක්. ඒ වගේම අපරාධකරු භාවිතා කරලා තිබුණු අසාමාන්‍යම ආයුධය තමයි සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා තිබුණු ලැප්ටොප් පරිගණකයක්. ඔහු තමන්ගේ සැලසුම් හදපු ලැප්ටොප් එකම අවසානයේ ආයුධයක් විදියට පාවිච්චි කරලා තිබුණා. පොලිසිය ගෙදරට එද්දී අර්ජුන් ගෙදර හිටියේ නැහැ. ඔහු තමන්ගේ මවගේ කොළ පැහැති කාර් එක අරගෙන පලා ගිහින් තිබුණා. ඊළඟ දවසේ පාන්දර නිවසේ ඉඳන් හැතැම්ම 13ක් දුරින් තියෙන වේලෑන්ඩ් කියන ප්‍රදේශයේ වාහන නැවතුමක කාර් එක ඇතුලේ නිදාගෙන ඉද්දී පොලිසිය ඔහුව කිසිම ආරවුලකින් තොරව අත්අඩංගුවට ගන්නවා. පුදුමයට කරුණ තමයි අත්අඩංගුවට ගනිද්දී කාර් එක ඇතුලේ ඇඳ ඇතිරිලි වගේම ඩොලර් 2000කට වඩා වටිනා සීරියල් සහ එනර්ජි බා ගොඩාක් තිබීම. සිදුවීම වෙච්ච අඟහරුවාදා හවස ඔහු මේවා සුපිරි වෙළඳසැලකින් අරගෙන තිබුණේ ඒවා විකුණන්න බලාපොරොත්තු වෙනවා කියන බොරුව කියලා. හැබැයි මේ හැම දෙයකින්ම පේන්නේ ඔහු මේ අපරාධයෙන් පස්සේ බොහෝ කාලයක් හැංගිලා ඉන්න කලින් ඉඳලම සැලසුම් ගහලා තිබුණා කියන එකයි. මේ වන විට අර්ජුන් කිසිදු ඇපයක් නොමැතිව
රඳවාගෙන සිටිනවා. ඔහුගේ නීතිඥවරිය කියන්නේ ඔහු දැඩි මානසික ව්‍යකූලතාවයකින් ඉන්න බවයි. තාක්ෂණය සහ AI කියන්නේ අපේ ජීවිත ලේසි කරගන්න දෙයක් වුණත් මානසික ගැටලු තියෙන අඳුරු ෆැන්ටසි ලෝකවල ජීවත් වෙන කෙනෙකුගේ අතකට මේ AI පත් වුණොත් ඒ කොතරම් භයානක ආයුධයක් වෙන්න පුළුවන්ද කියන එක ලෝකයටම දීපු හොඳම උදාහරණයක් තමයි මේක. ඔයා හිතන්නේ අනාගතයේදී AI තාක්ෂණය මේ වගේ අපරාධවලට සෘජුවම වග කියන්න ඕන කාලයක් ඒවි කියලද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මීළඟ වීඩියෝගෙන් ඉක්මනින්ම හමුවෙමු. සුබ දවසක්.